එහෙනම් අපි ඊළඟට කතා කරනවා මොකද? නිෂ්පාදන ස්වභාවය මත ඉදිකිරීමේ ද්‍රව්‍ය වර්ගීකරණය. ඒ නිෂ්පාදන ස්වභාවය මත ඉදිකිරීමේ ද්‍රව්‍ය වර්ගීකරණය කරන ප්‍රධාන වශයෙන් දෙකක්. දැන් ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. පළවෙනි ආකාරය තමයි මෙයා හැදිලා තියෙන විදිය අනුව. හරි. ඒවට අපි කියනවා ඒ කියන්නේ බාහිර පරිසරයෙන් අපිට ලැබෙන දෙයක් නම් ඒක මොනවා ද්‍රව්‍යයක් දැන් කාරණයක් විදියට ගත්තොත් පළවෙනි රූපේ වෙන්නවා මොකද පුතේ? දැව අපිට බාහිර පරිසරයෙන් ලැබෙන්නේ. වැලි කොහොමද? අලුබ අනේ ඒ වගේ ඒවා මොනවා ද්‍රව්‍ය විදියට අපි සලකනවා පුතේ පළවෙනි කාණ්ඩය මොනවා වගේද? ස්වභාවික අමුද්‍රව්‍ය කියලා අපි සලකනවා. මොනවා කියන්නේ? ස්වභාවික අමුද්‍රව්‍ය. මේ බාහිර පරිසරයෙන් දෙවෙනි වර්ගයේ මොකද ස්වභාවයේ නැහැ. සිමෙන්ති වගේ එක ස්වභාවයේ නැහැ. අපි මොනව කරන්න ඕනද? හදාගන්න. වීදුරු වගේ එකක් ස්වභාවයේ නැහැ. කලුවන් කැමති නෑ. ලොකු කලුවල තියෙන්නේ අපි ඒකේ මොනව කරගන්න ඕනද? සකස් කරගන්න. ඒ වගේ වල අපි කියනවා මොනවා කියලාද පුතේ? නිෂ්පාදිත මොනවා කියලාද? අමුද්‍රව්‍ය කියන්නේ. එහෙනම් නිෂ්පාදන ස්වභාවය මත අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. මොනවද වර්ගයකදී ස්වභාවික අමුද්‍රව්‍යයි නිෂ්පාදිත අමුද්‍රව්‍ය. උදේ ස්වභාවික අමුද්‍රව්‍ය කියලා කියන්නේ මොකක්ද? ඒකට කියනවා ස්වභාවික අමුද්‍රව්‍ය කියලා කියන්නේ කොහොමද? අපි වැලි කොහොමද ගන්නෙ? ගඟේ නේද? ගඟවල වලින් වැලි ගන්නවා නේද? ගහක් මේ විදිහටම කපලා ගන්න. ඒ වගේ ඒවට අපි කියනවා මොනවා කියලාද? ස්වභාවික අමුද්‍රව්‍ය. ඒ කියන්නේ මේ ස්වභාවික අමුද්‍රව්‍ය වලදී පුතේ මොන තත්ත්වය වෙනස් කරන්නේ නැද්ද? භෞතික තත්ත්වය විතරක්. හරි? අපි තියෙන භෞතික තත්ත්වය මොනවා කරලාද ගන්නෙ? වෙනස් කරලා අපි ගන්න. මොන තත්ත්වයද? භෞතික තත්ත්වය වෙනස් කරලා ගන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් පුතේ ලොකු කල්ගලක් තියෙනවා. ලොකු කල්ගලේ මොකද කරන්නේ? කල්ගල කැලි කඩලා ගන්න. මැෂින් පාවිච්චි කරන්නේ නැහැ. භෞතික තත්ත්වය විතරක් වෙනස් කරලා ගන්න. හැබැයි නිෂ්පාදිත අමුද්‍රව්‍ය උදාහරණ මොනවද මෙතන තුනේ? හරි භෞතික තත්ත්වය විතරක් වෙනස් කරලා ගන්න දේවල් උදාහරණ මොනවද? අපිට ලකින්න පුළුවන්. මොනවද? අලුගල්. ඔව්. අලුගල්. ඊළඟට වැලි. ආයෙ මොනවද? දැන් වගේ දේවල්. රයිට්? හරි. එහෙනම් නිෂ්පාදිත අමුද්‍රව්‍ය. නිෂ්පාදිත අමුද්‍රව්‍ය කියන්නේ පුතේ භෞතික ස්වභාවය විතරක් නෙමෙයි මොනවද වෙනස් කරන්නේ? භෞතික හා රසායනික කියන දෙකම වෙනස් වෙනවා. මොකද භෞතික හා මොකද රසායනික කියන ගුණ වර්ග දෙකම භෞතික ගුණ හා රසායනික ගුණ කියන ගුණ වර්ග දෙකම වෙනස් කරනවා. මේ වෙනස් කරනකොට මේ මිනිස් ශක්තිය ප්‍රයෝජනයට ගන්නවා. මිනිස් ශක්තිය ආයේ මොනවද පාවිච්චි කරන්නේ? මිනිස් ශක්තිය වෙන්න පුළුවන්. ඊළඟට මොනවද? යන්ත්‍ර වගේ දේවල් වෙන්න පුළුවන්. දැන් මේ හින්දා තමයි මේ කලුබලට රෝණ දාලා කඩගත්ත කලුබල ස්වභාවිකයි. හැබැයි ගල් ක්‍රෂර් එකට දාලා කඩලා ගත්ත මෙටල් ගල මොකද වෙන්නේ? කොන්ක්‍රීට් ගල නිෂ්පාදිතයි. එහෙනම් නිෂ්පාදිත ද්‍රව්‍ය වලට උදාහරණ විදියට අපිට ගන්න පුළුවන් තේ සිමෙන්ති ආයි කවුද? වීදුරු ඊළඟට මෙටල් කියන්නේ මේ ලොකු කලුබල මොකද කරේ? මේ ලොකු කලුබල ස්වභාවිකයි. කලුබල ස්වභාවිකයි. හැබැයි කුඩා කැලි වලට මැෂින් එකේ දාලා කඩලා ගත්තාම මැෂින් එකෙන් බල ශක්තියක් යොදන නිසා එයා මොනම ද්‍රව්‍යයක් වෙනවද? නිෂ්පාදිත වෙනවා. තේරුණාද කියපු එක? හරි. එහෙනම් මේ මොකක්ද එකේ ඊළඟ අනුමාන